සුබ දවසක් ඔයාලා හැමෝටම විසා කිචන් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ නෙස්ටමෝල් වලින් පුඩිම. පුඩිම හදාගන්න සීනි ග්‍රෑම් 200කුයි, නෙස්ටමෝල් පැකට් 2කුයි, පොල් කිරි කෝප්පයයි, පොඩි බිත්තර 4කුයි අවශ්‍ය වෙනවා. දැන් අපි මුලින්ම කරන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට එකතු කරගන්න සීනි මේස හැඳි 3ක්. එකතු කරගත් සීනි ටික මේ ආකාරයට කැරමල් කරගන්න ඕන. දැන් අපි අර හදාගත්ත කැරමල් එක මේ වගේ ප්ලේට් එකකට දාගමු. ඊළඟට ඔයාලට පුළුවන් ප්ලේට් එක මේ වගේ කරකවලා කැරමල් එක හැමතැනම යවා ගන්න. කැරමල් එක සෙට් වෙනකන් විනාඩි 5ක් විතර අපි තියාගමු. ඊළඟට අපිට ඕන කරන්නේ නෙස්ටමෝල්. මම නෙස්ටමෝල් පැකට් දෙකක් අරන් තියෙනවා. ඒ දෙකම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 200 එකතු කරගන්නවා. ඊට පස්සේ මද රස්නේ වතුරින් මේක හොඳින් කැට නැති වෙනකන් කවලම් කරගන්න ඕන. ඊළඟට අපි පොල් කිරි එකතු කරගන්නවා. දැන් අපි හොඳින් මිශ්‍රණය කවලම් කරගමු. දැන් අපි එකතු කරගන්නේ බිත්තර. මම පොඩි බිත්තර 4ක් තමයි අරගෙන තියන්නේ. ඔයාලට පුළුවන් ලොකු බිත්තර 3ක් වගේ ගන්න. දැන් අපි බිත්තර ටික හොඳින් මික්ස් කරගමු. මික්ස් කරගත් බිත්තර ටිකත් අපි අර මිශ්‍රණයට එකතු කරගමු. දැන් හොඳින් කවලම් කරගමු. දැන් අපි භාජනයක් ලිපේ තබාගෙන ඒකට වතුර දාලා වතුර ටික රත් කරගන්න ඕන. දැන් අපි පුඩින් මිශ්‍රණය ප්ලේට් එකට එකතු කරගමු. මේ වගේ පෙරාගෙන එකතු කරගන්න. දැන් වතුර ටික හොඳින් රත් වෙලා තියෙන්නේ. අපි දැන් ප්ලේට් එක තියාගමු. දැන් පියනකින් වහගමු. මේ පුඩිම අපි විනාඩි 30ක් 45ක් වගේ කාලයක් තඹ ගන්න ඕන. මේ හරියට විනාඩි 30කට පස්සේ පුඩිම තියෙන ආකාරය අපි ඉරටු කූරක් ගහලා බලමු තැඹිලාද කියලා. මේ විදිහට ගහලා බලනකොට ඉරටු කූරේ ඒ මිශ්‍රණය ගෑවෙන්නේ නැත්තම් හොඳින් තැඹිලා තියෙන්නේ. දැන් හොඳින් තැඹිලා නිසා අපි ලිපෙන් බාගමු. අපි පුඩින් එක මෙන්න මේ වගේ ට්‍රේ එකකට මෙන්න මේ ආකාරයට දාගමු. මෙන්න මේ වගේ රසම රස නෙස්ටමෝල් පුඩිමක් ඔයාලට ගෙදරදී ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔයාලත් මේ ළඟ එන අවුරුදු කාලේ අවුරුදු කෑම මේසෙට තියන්න මෙන්න මේ වගේ රසම රස පුඩිමක් හදලා බලන්න. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. හැමදාම විසා කිචන් channel එකත් සමග එකතු වෙලා ඉන්න.